මම කියන බණ පදයක් ගානේ මම අදටත් පතන පැතුමක් තියෙනවා බින්නදුනේ. ඒ තමයි මේ රටේ තරුණ පරම්පරාව මේ කාලේ පුදුම විදිහට අම්මලා කියනවා හාමුදුරුවනේ මේ අද උදේ කියන්නේ වාහනේ ගාවට ඇවිල්ලා අඬා කියනවා ඔබ වහන්සේට බුදු බව අත් වෙන්න කොල්ල 3 දෙනාම දැන් ගෙදර ඉන්නවලු. ඇයි ඉස්සරහා ස්තෝපුවට ගියොත් කොල්ලා ෆෝන් එක බනවලු ඔබ වහන්සේගේ බණක් ලුහන්නේ. පොඩි එකා කාමරේ ඔබ වහන්සේගේ බණක් අහන්නේ. හාමුදුරුවනේ බණ නැහැ හුවට කමක් නැහැ. හැම වෙලේම කොල්ලෙක් ගෙදර ඉන්නවලු 3 දෙනාගේ. අම්මට තාත්තට ඊට වඩා දෙයක් කොහෙන්ද? අම්මලා හරි කැමති දරුවෝ ගෙදර ඉන්නකොට. අම්මලා කැමති නැහැ බත් බෙදලා තියන්න අම්මලා කැමති බෙදාගෙන කනවා එක බලන්න. දරුවෝ කනකොට අඳිනකොට සතුටු වෙන්නේ කවුද? දෙමව්පියෝ විතරයි. මේ කොල්ලොන්ට මේවා තේරෙන්නේ නැහනේ. ඒ නිසා ඉන්න බොහොම කෙටි ටික කාලය තුල ගෙදර පවුලේ කට්ටියත් එක්ක ඉන්න. ඔය කරන නොහොබිනා වැඩ නවත්තන්න. අපරාධේ මුළු ලෝකයක් තරුණ මහත්තුරු මට අද උදේ අර මේ පැත්තට රට ගියපු කොල්ලෝ ඉන්නවද නැහැ? ඔය ගිහින් ආපු ගමන් මොකද කරන්නේ? අම්මා කෙනෙක් මට කියනවා හාමුදුරනේ කොල්ල අවුරුදු 4කින් රටාවලු මාසයක් ඉන්න එක දවසක් එක රැයක බත් කඩක් කවා ගන්න බැරි වුණා. ඇයි ඒ? ඒ උන් රට ඉඳන් ආපු දා ඉඳන් ගමේ උන් එක්ක බොනේ කරන්නේ නැද්ද? මේ අම්මා තාත්තා එක්ක ඉන්න බොහොම ලෙන්ගතු වෙන්න. මේක හොඳට ජෙල් වෙලා තියෙන්න ඕන අම්මා තාත්තා දරුවෝ සහෝදරයෝ. මිනිස්සුන්ගේ වැඩිපුරම වෛරය තරහව තියෙන්නේ සහෝදරයොත් එක්ක අම්මා තාත්තත් එක්ක. සමහර දරුවෝ කියනවා අපේ අම්මලා අපිට කරපු දෙයක් නෑලු. වෙනස්කම්ලු කෙරුවේ. අහවලාට බැලුවේ අපිට බැලුවේ නෑලු. ඒක නම් ඔය අම්මලාගේ තාත්තලාගේත් මහා නොහොබිනා වැඩ තියෙනවා ඒකයි. ඒ වාරේ ගස්ස ගන්නට. පින්නතුනි කොරියාවේ ගොඩක් තරුණයෝ මට දැන් ලැබෙන වෘත්ති යනවා නම් 4 පාරකට වැඩියෙන් කොරියාවේ යන්න වෙනවා. ගොඩක් තරුණයෝ ෆොටෝ ගහලා එනවා පොඩි හාමුදුරුවනේ පිං සිද්ධ වෙන්න මේ බුදු පිළිමයක් නැහැ පැන් එක බුදු හාමුදුරුවන්ට තිබ්බා. කොරියාවේ මැෂින් වලත් ගහලා තියෙන චින්තිතම්පි භවති චින්තිතම්පි විනාශති කියලා. වැඩ කරන මැෂින් වල මේ ධර්මයේ ආශ්චර්ය පින්නදුනේ කත්නෝරුවේ සිරිධම්මගේ ආශ්චර්යයක් නෙමෙයි. ධර්මයේ ආශ්චර්ය. එනිසා මම මේ තරුණ මහත්තුරුන්ට මේ අම්මලාට තාත්තලාට යෝජනා කරනවා. හෙට උදේ නැගිටින්න බුදුහාමුදුරුවන්ට පැන් වීදුරුවක් පූජා කරන්න. පිං සිද්ධ වෙන්නද? මේ තරුණ මහත්තුරුන්ට මම මේ අයත් කියන්නේ හෙට උදේ නැගිටින්න පොඩි වීදුරුවක් කරන් බුදුහාමුදුරුවන්ට වතුර ටිකක් දාලා පූජා කරන්න. පිං සිද්ධ වෙනවා.